මනි මැනේජ්මන්ට් එකේ තියෙන ස්ටේක්. ඔයාලා බලන්න ඒ ස්ටේක් අපිට දාන්න බෑ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ. ඒක අපිට අවාසි. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ස්ටේක් වලින් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ලොකු බැලන්ස් එකක් හෙල්ලෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ දාලා තියෙන විදිහට ලොකු බැලන්ස් එකක් හෙල්ලෙන්නේ නැහැ. අපිට ඉතින් සාමාන්‍ය පරිදි ලොස්ට් එකක් ගියත් පොඩිවට රිකවර් කරගෙන ගාණක් නැතුව යන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට දැන් ඔයාලා මෙහෙම කරන්නේ නැතුව දැන් එක්ස්පර්ට් ඔප්ෂන් එකේ වෙලා තියෙන්නේ කෙලිම ගෙඩිය පිටින් ඩොලර් පිටින්ම දාන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් 1 5 10 එහෙම දානකොට වෙන්නේ මේ සත ගාණෙන් ඇත්තටම ඔයාලා හිතන්නේ නැති වාසියක් තියෙනවා මෙතන. හරිද? අනිත් එක මේකේ තියෙන ස්ටේක් වලට අඩුවෙන් දාව කියලා ඒත් ඔයාගේ ප්‍රොෆිට් එක පොඩ්ඩක් අඩු වෙන එක විතරයි වෙන්නේ. ඔයාලා ලොස් වෙන්නේ නැහැ. හරි? එක තැන ට්‍රේඩ් ගොඩක් ලොස් වුණත් ඔයාලා ලොස් වෙන්නේ නැහැ. මම ඒක උදාහරණත් එක්කම මේ වීඩියෝ එකේ පැහැදිලි කරනවා ඔයාලට. ඉතින් මේ ඒක නිසා අපරාධයක් වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කැමති නම් ලින්ක් එකක් දාලා තියෙනවා මෙතනම මේක ඩවුන්ලෝඩ් කරපු තැනම පල්ලෙහාන් ලින්ක් එක තියෙනවා මොබයිල් ලින්ක් එක 150ක් බෝනස් ගන්න පුළුවන් පොකට් ඔප්ෂන් එකේ මගේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත් මේ තියෙන 160ක් බෝනස් ගන්න පුළුවන් දැනට account තියෙන අයට. ඉතින් ඒක නිසා ඒව පාවිච්චියට ගන්න අපරාධයක් වෙන්නේ නැහැ. ඇත්තටම එක්ස්පර්ට් ඔප්ෂන් එකට වඩා පොකට් ඔප්ෂන් එක හොඳයි. මොකද පොකට් ඔප්ෂන් එකේ ගොඩක් හොඳ ඔප්ෂන් තියෙනවා. අනිත් එක මේ ඔය එක්ස්පර්ට් ඔප්ෂන් එකේ ගොඩක් අය කියන ගැටලු මොකුත්ම පොකට් ඔප්ෂන් එකේ නැහැ. ඩිපොසිට් මෙතඩ් උනත් ගොඩාක් තියෙනවා. විඩ්‍රෝලුත් එහෙමයි කිසිම ගැටලුවක් නැහැ. ටක් ගාලා ඩිපොසිට් වෙනවා විඩ්‍රෝ වෙනවා. ඒ වගේ එක්ස්පර්ට් ඔප්ෂන් එකට වඩා ෆාස්ට්. හරිද? ප්ලැට්ෆෝම් එක අතින් හොඳයි. ෆොරෙක්ස් මාකට් එකට ට්‍රේඩ් කරන්නත් පුළුවන් දැන් පොකට් ඔප්ෂන් එකේ. ඒක නිසා මේ පුළුවන් කට්ටිය හැමෝම පොකට් ඔප්ෂන් එකට යොමු වෙන්න. හදිසියෙන් හරි මගේ සිග්නල් පාවිච්චි කරන කෙනෙක් නම් එයාටත් පුළුවන් පොකට් ඔප්ෂන් එකේ ට්‍රේඩ් කරන්න. මොකද මගේ පොකට් ඔප්ෂන් එකේ ට්‍රේඩ් කරන අය ඉන්නවා. එයාලට රිසල්ට් එකේ ගැටලුවක් නැහැ. ඉතින් ඇත්තටම මේ මනි මැනේජ්මන්ට් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ ඇයි? හරිද? මනි මැනේජ්මන්ට් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ අපි ට්‍රේඩ් කරන්නේ නිතරම සාමාන්‍යම ඔයාලගේ විදිහම කිව්වොත් අපි ලොස්ට් එකක් අතේ තියාගෙන ට්‍රේඩ් කරන්නේ. මේ ට්‍රේඩ් එක ලොස් වේද ප්‍රොෆිට් වේද කියලා 100%ක විශ්වාසයක් නැතුවනේ දාන්නේ. බොහෝ විට ලොස් වෙන්න පුළුවන් කියන අදහස අපේ ඔළුවේ තියෙනවා. ඒක නිසා ලොස් වුණොත් ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අපි මෙච්චර කාලයක් කරේ එකක් ලොස් වුණොත් ඊට පස්සේ ඩොලර් දෙකක් හෝ තුනක් දානවා. ඊට පස්සේ ඒක ලොස් වුණොත් ආයෙත් තුනක් හරි 9ක් හරි දානවා. හරිද? ඊට පස්සේ ඒකත් ලොස් වුණොත් 20 ගණන් ගහන්න ඕනේ. හරිද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න නම් ඔයාගේ බැලන්ස් එක ගොඩාක් ලොකු එකක් තියෙන්න ඕනේ. හරිද? මේ මනි මැනේජ්මන්ට් එකේ තියෙන වාසිය තමයි ඔයාට ඩොලර් 50ට වැඩියෙන් තියෙනවා නම් හරිද මම වීඩියෝ එක අතරතුරදී කියලා දෙන්නම් ඔයාට ඩොලර් 50ට වැඩියෙන් තියෙනවා නම් අනිවාර්යෙන් මේකෙන් දවසට ඩොලර් 7න් උඩ 5න් උඩ කියන්නකො account එකේ ඩොලර් 100ක් වගේ තියෙනවා කියන්නකො 100ක් තියෙනවා නම් අපි හොයන්න ඕනේ ඩොලර් 5යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100ට 5යි දවසකට account එකක් අප් කරන්න ඕනේ ගමනක් යන්න නම් හරිද දිනපතා ට්‍රේඩ් කරන්න නම් ඔයාලා අර මේ ඉදලා හිටලා ඉල කීයක් හරි හොයාගෙන යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ සල්ලි දාලා ඉවල ගැහුවා ඒක ඉවර කරා. එහෙම නෙමෙයිනේ ඔයාලා බලන්නේ ස්ථාවරව මේක කරගෙන යන්නනේ. මේ මනි මැනේජ්මන්ට් ෂීට් එකේ තියෙන විදිහට ස්ටේක් ටික දාන්න ඔයාලා මෙතන ඩොලර් 100ම තියෙන්න අරින්න. හරිද? ඔයාගේ account balance එක 50ක් හෝ 50ට වැඩි නම්. ඒ කියන්නේ 50ට ඔයා ඩොලර් 5ක් හොයනවා කියන්නේ 110ක් හොයලා account එකෙන්. හරිද? දවසට. ඩොලර් 50ක් තියාගෙන ඩොලර් 5ක් හොයනවා කියන්නේ ඇති දවසකට. හරිද? මේක හිමින් අප් කරගෙන එතකොට ඩොලර් ආයිතන්න ඔයාගාව ඩොලර් 200ක් තියෙනවා. ඒ 200ක් තියෙනකොට 20ක් හොයනවා දවසකට. හොඳටම ඇතිනේ. ඒක නිසා ඒ தත්ත්වයට යන්න හිමින් උත්සාහ කරන්න. අනිත් එක ට්‍රේඩින් account වල සල්ලි තියාගන්න එපා. සාමාන්‍යයෙන් උපරිම ඩොලර් 100ක් 120ක් තිබුණාම ඇති. හරිද? මදි නම් ඩිපොසිට් එකක් දාගන්නවා හදිසියෙන් හරි බැරිම වෙලා ලොස් වුණොත්. මේ ඒක නිසා ඊට වඩා තියාගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි ට්‍රේඩ් එකක් දාන්නේ නැහැ ඩොලර් 100න් උඩ කවදාවත්. ඒක නිසා ස්ටෙප් වලට මාටින්ගේල් ස්ටෙප් වලට යන්න ඕන නිසා ඔයාලා තියාගත්තා වුණත් දැන් ඒ ගැටලුවක් නැහැ ඔයාලට. මේ මං කියන ස්ටේක් ටික මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට දාලා ට්‍රේඩ් කරලා බලන්න. ඇත්තටම මේ හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන් ඔයාලට. හරි? ඒක නිසා මේවා නිකන් දෙන්න නිසා වටිනාකම නැති කරගන්න එපා. මේ අනිවාර්යෙන් ඌමනාවෙන් වටිනාකමෙන් අරගෙන වැඩක් කරගන්න. එතකොට තමයි මටත් සතුටු. මම ඒක තමයි මේ හැමදේම කරන්න ඔයාලට මෙතන ප්‍රොෆිට් එකක් අරන් දෙන්න ඕන නිසා. හරිද? මේ මනි මැනේජ්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ විදිහට වැඩ කරන්න. වැඩ කරලා ඉවරලා ඔයාලා දවසට 105ක් 10ක් account එක අප් කරගෙන හිමීට යන්න. එතකොට ඔයා දන්නේම නැතුව මාසයක් දෙකක් යනකොට මේක පිළිවෙලට ගියාට පස්සේ 50 තිබිච්ච account එක 100ට ගිහලා තියෙයි 100 තිබිච්ච එක 200ට ගිහලා තියෙයි. ඒ උනාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මුදල අයින් කරලා ඉවරලා නැවතත් අර විදිහටම කරගෙන යන්න. හරි? එතකොට රිස්ක් එකක් නැහැ. ඔයා මුදල් අයින් කළා. නිතරම අයින් කරන්න බලන්න. මේවා තියාගන්න එපා. මේ
තමන්ට ඇති කියලා හිතන ප්‍රමාණය තියාගෙන ඉතුරු ටික අයින් කරගන්න. ඒ විදිහට වැඩේ කරන් යන්න. මේ අපි බලමු වීඩියෝ එකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අනිත් එක වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. නමුත් මේ ටික කියන්න ඕනේ. හරිද? කියන්න ඕනේ කියන්නේ ඔයා ඉස්කෝලේ යන ඉගෙන ගන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න. හරිද? ඔයා ට්‍රේඩ් කරන්න මම එපා කියන්නේ. ඔයා නිදහස් වෙලාට ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න. හරිද? පුරුදු වෙලා ඩෙමෝ සෙල්ලම් කරන්න. කාගෙන් හරි රුපියල් 3000ක් හොයාගෙන මේකට දාපු පළියට ඔයාට සල්ලි හොයන්න බෑ මේකෙන්. හරිද? එහෙම පුළුවන් නම් හැමෝම මේක කරනවා රස්තා නවත්තලා. අනිත් එක ඔයා ජොබ් එකක් කරනකොට අටපා කැප වෙලා කරනවා. හරිද? ඒක නිසා මේකටත් ඒ කැපවීම දෙන්න ඕනේ. ඒ වගේම ඔයා මුදලක් යොදවන්න ඕනේ. නැතුව මේ වැඩේ කරන්න බෑ. හරි? ඩොලර් 10ක් හරි 20ක් හරි කාගෙන් හරි පන්ති යන්න තියෙන එකක් හරි අරගෙන දාලි වලලා ඔයා මේකෙන් ඒකත් ලොස් කරගන්නවා මිසක් ප්‍රොෆිට් එකක් ගන්නවා කියන එක ලේසි නෑ. මොකද දන්නවද ඔයා පීඩනයකින් ඉඳන් මේක ට්‍රේඩ් කරන්න බෑ. හරි මනස නිදහස් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ කියන ටික අහන් ඉන්න ගමන් ඔයාලා වීඩියෝ එකක් බලන්න. වීඩියෝ එකේ ඔයාලට පේනවා ඇති 100ට 250ක් විතර 240ක් හොයන්න පුළුවන් ස්ට්‍රැටජියක් ප්ලැට්ෆෝම් එකේ මොකද්ද කොහොමද කරන්න කියලා මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙනවා. පොඩි හැඳින්වීමක් විතරයි මෙතන පෙන්නන්නේ. මේකත් බලා ගන්න මේ ටික අහගන්න අනිවාර්යෙන්. මේ ඉවසීම තියෙන්න ඕනි. ට්‍රේඩ් කරන්න ඒ දෙක නැත්තම් ට්‍රේඩ් කරන්නත් බෑ. අනිත් එක තමයි ඔයාලා මේක හොඳට පුරුදු වෙන්න ඕනේ. හරිද? පුරුදු වෙලා තමන්ට විශ්වාසයක් ආවට පස්සේ මුදල් දාලා ට්‍රේඩ් කරන්න නැතුව මේ ඩොලර් 10ක් නිකන් කොහෙන් හරි හොයාගෙන දාගෙන පන්ති යන තියෙනක් හරි දාගෙන ඉවරලා ලොස් වෙන්න එපා. ඒක අපරාධයක්. ඔයා ඒ දානවා කියන්නේම අපරාධයක්. හරිද? අනිත් කට්ටිය නම් කියාවි ඩොලර් 10ක් දාවත් ගොඩ යන්න පුළුවන් අහම මෙහෙමයි කියලා. මම ඒක කියන්නේ නැහැ. මොකද මට මිනිස්සු අමාරුයි දාන්න අවශ්‍යතාවයක් නැහැ කිසිසේත්ම. ඒක නිසා මේ ඔයාලා ප්‍රොෆිට් එකක් ගන්නවා නම් ඒකට තමයි මම සතුටු වෙන්නේ. ඒක නිසා ඔයාලා මේ අරම කරන්න එපා. හරි? ඔයා ඉස්කෝලේ යන ගමන් පන්ති යන ගමන් ඒ හම්බෙන සල්ලි වලින් මේකට දාලා කරන්න එපා. ඔයා පුරුදු වෙන්න. ඔයා රස්සාවක් කරනකම් මේක කරන්න. ඔයා ඊට පස්සේ ජොබ් එකක් කරනකොට අන්න ඔයාට සල්ලි එනවනේ. ඔයා ඒතකොට ගාණක් දාලා මේකේ සෙල්ලම් කරන්න. හරිද? මේ ඩොලර් 10කින් මේකේ හැරෙන්නවත් බෑ. ඇත්තටම මේ එහෙම ගහන්න පුළුවන් මේ සිග්නල් වලටවත් ස්ට්‍රැටජි වලටවත් මොකටවත් නෙවෙයි. තමන්ගේ හැකියාවක් තියෙනවනම් තමයි එහෙම ගහන්න පුළුවන්. මොකද මේ ස්ට්‍රැටජි කියන දේවලුත් නිතරම වරදිනවා, සිග්නල් කියන දේවලුත් වරදිනවා. මොන දේ වුණත් කොහොම වුණත් ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. හරිද? ඒ රිස්ක් එක ඔළුවේ තියාගෙන තමයි ඔයාලා මේ වැඩේ කරන්න ඕනේ. නැත්තම් ඔයාලට මේක ගොඩ දාන්න බෑ. හරි? ඒක නිසා ඒ ටික ඔළුවේ තියාගන්න. මේ වෙලාව අරන් කියලා දෙන්නේ මේවා මේ කියන්න ඕනි දේවල් නිසා. නැත්තම් මටත් වැඩක් නැහැ මේකේ තාලා කියවන්න. වීඩියෝ එක දිග වුණාම ඔයාලා බලන්නෙත් නැහැ. මේ ස්කිප් කරලා යනවා. ඒ වුණාට ඒ වුණත් කමක් නැහැ කියලා මම මේ දේවල් කියන්නේ. අපේ කට්ටිය අමාරු යටනවා මේ දේවල් කරන්න කියලා එහෙම කරගන්න එපා. මේකෙන් ගන්න පුළුවන්. හරිද? සල්ලි හොයන්න පුළුවන්, ගන්න පුළුවන්. වීඩියෝ එකේ තියෙන දේ ගැන වැඩි හිතන්න එපා. මොකද නිකන් ඔහේ මං ඔය දාන්න යන්නේ. නිකන් හිතෙන පැත්ත විදියට දාලා තමයි ඔය මේ වලට පෙන්වන්නේ. එහෙම දෑවත් මෙහෙම රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා හරියට වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා. ඒක නිසා ඉවසීමෙන් ඉන්න. මේ தත්වෙට එන්න නම් ඔයා මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ, සල්ලි යොදවන්න ඕනේ. නැතුව මේක මේ එහෙම කරන්න බෑ නැත්තම්. හරි? ඇත්තම කතාව ඔය කිව්වේ. ඕන කෙනෙක් ඕන විදියක හිතා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ ඔයාලට සල්ලි හොයන්න නම් ඒ විදිහට තමයි කරන්න වෙන්නේ. මේ Excel sheet එකක් ඔයාලට දීලා තියෙන්නේ. ඒකත් free දෙන්නේ. දීලා තියෙන download කරගන්න link එක description එකේ තියෙනවා. එතනින් අරන් download කරගන්න. ඒක download කරගෙන ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා trade කරලා බලන්න මේ stake වලින් ඔයාලට profit එකක් නැද්ද කියලා. හරිද? හැබැයි අවම ඩොලර් 50කට ඩොලර් තියෙන්න ඕනේ. ඩොලර් 50ක්වත් තියෙනවා නම් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. මොකද ඩොලර් 50ට අඩුවෙන් තියාගෙන trade කරන්න බෑ ඇත්තටම. එහෙම මාටින්ගේල් විදිහට යනවා නම් ඒ කියන්නේ එකල් ලොස් වුණොත් අපි ඒක රිකවර් කරන්න ඊළඟ trade එකෙන් යනවා නම් කවදාවත් ඩොලර් 10කින් 20කින් මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා එහෙම උත්සාහ කරන්නත් ඒක අපරාධයක්. එහෙම කරනවා නම් ඔයාගේ ස්ට්‍රැටජි එක දවසකට ට්‍රේඩ් එකක් දෙයක් දාලා ෂේප් එකේ account එක උස්සන් එන්න. මේ එතකොට ඒ වැඩේ කරන්න පුළුවන්. හරි? ඒක ඔළුවේ තියාගන්න. ඉතින් මෙන්න විදිහට link එකෙන් ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතනින් ඔයාලට පුළුවන් මෙතනින් download කරගන්න. මේ තියෙන්නේ Excel sheet එක. ඊළඟට මෙතන යටින් තියෙනවා pocket option එකේ බෝනස් ලින්ක් එක සහ මේ මගේ ප්‍රොමෝ කෝඩ් එක. හරිද? ප්‍රොමෝ කෝඩ් එකට 160ක් බෝනස් කියනවා. ඔයාලා දැන් රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම් නැත්නම් අලුත් කෙනෙක් නම් මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න එතන 150ක් බෝනස් හම්බ වෙනවා. ඔයාගේ ප්‍රස් ඩිපොසිට් එකට. ඉතින් ඒක මගේ අරගන්න එපා. ඒකත් කරගන්න. ඔයාට පුළුවන් මෙතන දැන් මෙන්න මේ බලා ගන්න. මම මේ නිකන් ගහන්නේ ට්‍රේඩ්. හරිද? ට්‍රේඩ් ඔයාලට මේ ට්‍රේඩ් 14ක් මෙතන අනිත් එක තමයි Excel sheet එකේ ට්‍රේඩ් 14ක් වාගේ තියෙනවා. 14ට 6ක් තමයි අපි වින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වෙනස් කරාට කියලා ගැටලුවක් නැහැ. නමුත් වෙනස් කරගන්න එපා. මොකද දන්නවද මේ ස්ටේක් ටික හොඳයි.
මේක වෙනස් කරනකොට වගේ ස්ටේක් එකත් එක්කම වෙනස් වෙනවා. හරි වෙනස් කරත් ආයෙ හදන්න වෙනස් කරලා බලන්න ඕන නම් මෙතන වෙනස් කරන්න පුළුවන්. ඔයාට මෙන්න මේ පෙන්ලා තියෙන තැනින් ක්ලික් කරලා ඔයාට මේ ඔයා කැමති ගාණක් account balance එක වෙනස් කරන්න පුළුවන්. trade ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. ඔයාට ගෙවන 100 ගාණ වෙනස් කරන්න පුළුවන්. අනිත් එක තමයි pocket option එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේ ඔයාලට පේනදී 92ක් ගෙවනවා මාකට් වල. හරිද? ගොඩක් වෙලාවට 185න් උඩ ගෙවනවා. එක්ස්පර්ට් ඔප්ෂන් එකේ ඔයාලට 185යි ගෙවන්නේ. එතන වැල්ලි ඉන්න ඕනේ. එකම ප්ලැට්ෆෝම් එකේ ඉන්න ඕනේ නැහැ. හරිද? මේ ප්ලැට්ෆෝම් හොඳයි. කිසිම ගැටලුවක් නැහැ. ලොකු කාලෙක ඉඳලා පැවතගෙන එන්නේ. ඒක නිසා විශ්වාසයක් තියන්න පුළුවන්. ඔයාලා බය නැතුව ප්ලැට්ෆෝම් එක මාරු කරන්න පුරුදු වෙන්න. මේක වීඩියෝ අධ්‍යයනයක් බලලා පුරුදු වෙන්න. මම ඔයාලට මේකට තව වීඩියෝ එකක් තියෙනවා. ඒකත් දාන්නම් කියලා දෙන්නම්. ඔයාලට රේට් කරලා මේවා ජය ගන්න පුළුවන් අනිවාර්යෙන්. හරිද? ඒ හැමදේම මම කරනවා. ඔයාලා ඒක නිසා ඒකට කැපවීමෙන් වැඩ කරලා කොහොම හරි වින් එකක් ගන්න බලන්න. ඩොලර් ටිකක් ගේන්න බලන්න. හරි? නැති කරගන්න නෙමෙයි. ඒක නිසා මේ මෙන්න විදිහට ඔයාලට බලන්න දැන් ට්‍රේඩ් 10ක් මම ගත්තා. හරි? මේ තියෙන රිසල්ට් එක. ඔයාලා දකින්න තියෙන ට්‍රේඩ් 10 නිකන් ඔහේ මම බයි විතරයි දෑවි. දාන්නම් වාලේ නිකන් ඔහේ දාගෙන ගියා බයි විතරක් තප්පර 30 ට්‍රේඩ්. දැන් ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මම ප්‍රොෆිට් එකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ විදියට වැඩේ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයාගේ account balance එක 50ක්වත් තියෙන්න ඕනේ. මෙතනින් හඳුන්වා දෙන්න හැදුවේ මම Excel sheet එක විතරයි. ඔයාට මෙන්න මේ Excel sheet එක හරහා මේ වැඩේ කරන්න පුළුවන්. ඩොලර් බයි කරගන්න ඕන නම්, සෙල් කරගන්න ඕන නම් මේ දාලා තියෙන කෙනාගේ හරහා යන්න. එයා හොඳ විශ්වාසවන්ත කෙනෙක්. ඒ වගේම වෙරිෆයි සෙලර් කෙනෙක්. Binance එකේ ඕනම වෙලාවක ඩොලර් බයි කරන්නත් පුළුවන්, සෙල් කරන්නත් පුළුවන්. ස්කිල් පවා එයා ගාව තියෙනවා. ඒක නිසා එයාව කන්ටැක්ට් කරගන්න මෙන්න මේ නමින් යන්න Binance එකේ කියලා P2P වල මේ නම සර්ච් කරාම එයාව හොයාගන්න පුළුවන්. මගේ Telegram group එකට ඇවිල්ලා මැසේජ් එකක් තියන්න මම එයාගේ නම්බර් එක දෙන්නම් ඔයාට. සිග්නල් ගෲප් එකේ සිග්නල් වලට දාන අයට තමයි මේක කියන්නේ. හරිද? සිග්නල් වලට දාන අයත් ඔයාලා win 6ක් ටාගට් කරගන්න. win 6න් පස්සේ ඔයාලා නවතින්න. ඒ කියන්නේ දැන් මේ Excel sheet එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට win 6ක් වැටෙනකම් ට්‍රේඩ් ටික දාන්න යන්න පුළුවන්. මාටින්ගේල් එක මේ තියෙන ස්ටේක් වලින් ගලපලා දාන්න යන්න වින් 6ක් ආව නවත්ත ගන්න. එතකොට ඔයාලට ඩොලර් 7-8ක් අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙලා සමහරලාට ඊට වැඩි වෙන්නත් පුළුවන්. මේ එතනින් නවතින්න දිගට ඔක්කොම සිග්නල් වලට දාන්න යන්න එපා. ඉතින් හැමෝටම ජය වේවා කියනවා. වීඩියෝ එකෙන් දෙන්න ඕන දේවල් ටික දුන්නා. මම අර කලින් පෙන්නුවා වගේ 240ක් ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ටේක් දාන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒක පිළිබඳ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. ඉතින් ඒක බලාපොරොත්තු වෙන්න ඉන්නේ. හැමෝටම ජය වේවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ජය වේවා.